දැන් අපි හිතමු අනේ මොකක් හරි හේතුවක් මත සමහරට සාමින්වහන්සේලා කවුරු හරි කෙනෙක් කරන වැරැද්දක් දෙකක් දැකලා මහා සංඝරත්නය පිළිබඳව අපහැදිලා ඒගොල්ලෝ ඉන්න තරුණයෝ නේ. දැන් අපි හිතමු කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් තමන්ගේ තියෙන හිත පාලනය කරගන්න බැරි නිසා ස්ත්‍රියක් සමග සම්බන්ධතාවයක් ඇති කරගෙන ඕක Facebook වල ගියා කියලා සියලු මහා සංඝරත්නය එහෙමද? සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙමද? සරියුත් මහා මුගලන් මහරහතන් වහන්සේ එහෙමද? එතකොට අතීතයේ වැඩ හිටපු ආනන්ද නන්ද රාහුල කාශ්‍යප කදිරවණීය රේවත උත්තම රහතන් වහන්සේලා එහෙමද? අතීතයේ වැඩ හිටපු පෘතජන භික්ෂුන් වහන්සේලා එහෙමද? වර්තමානයේ සිල්වත් ගුණවත් මහා ස්වාමින් වහන්සේලා නැද්ද? මහා සංඝරත්නය නැද්ද? එක්කෙනෙක් දෙන්නෙක් වැට කැඩුවා කියලා සියලු දෙනාටම ගහන එක වැරදීනේ. දැන් අපි හිතමු මෙහෙම. දැන් අම්මා ඉන්නෝ, මේ අම්මා ඉන්නෝ, මේ අම්මා ඉන්නෝ. මේගොල්ලෝ ගිහි. මේ අප්පච්චිලා දෙන්න ඉන්නෝ. මේගොල්ලෝ ගිහි. අපි හිතමු ඕගොල්ලන්ගෙම ගමේ ගිහියෙක් අල්ලපු ගෙදරට පැනලා ඒ කාන්තාවත් සමග අයථා සම්බන්ධයක් කාමයේ වරදව හැසිරුණා කියලා ගිහි ඔක්කොටම එහෙම බයින්නවද? දැන් වැඩේ තියෙන්නේ මොකද්ද? හාමුදුරුව කෙනෙක් වැරද්දක් කරාම ඔක්කොම හාමුදුරන්ට බයිනෝ. එහෙනම් ගිහියන්ටත් බනින්න බෑ. මේ මිනිසුන්ට අමතක වෙලා. මිනිස්සු හිතන්නේ මොකද්ද? එක හාමුදුරුව කෙනෙක් එහෙම කරාම හාමුදුරුව ඔක්කොම එහෙමයි කියලා. දෙවියනේ ඔබ එක්කෙනෙක්, අර තාත්තා තව එක්කෙනෙක්, సంతාන දෙකක්, සිත් පරම්පරාවල් දෙකක් නේ වැඩ කරන්නේ ආකාර දෙකකට. ඇයි මේ එක හාමුදුරුව කෙනෙක් දැකලා සියලු ඇයි ගහන්න ලේසියිනේ. මහත්තයා මේකට ගහන්න ලේසියිනේ. අනිත් එක මාර පාර්ශ්වික බලපෑම් බොහොම වැඩිනේ. පව් කරගන්න හරිම ලේසියිනේ එහෙම වුණාම. ඔබ හිතන්න අද සිංහල බෞද්ධ සමාජයේ තරුණයින්ගෙන් 75% සිත් දූෂණය කරගෙන තියෙන්නේ. මොකක් නිසාද? Facebook වල යන එක හාමුදුරුව කෙනෙක්ගේ එක සිද්ධියක් දැකලා සියලු හාමුදුරුවන්ලා දැන් වැඩි යෝන්නේ මම සමහර වෙලාවට බස් එකේ යනකොට මම මුදල් පරිහරණය කරන්නේ නැති නිසා කවුරු හරි තරුණ පුතෙක් තරුණ දරුවෙක් පොඩි දරුවෙක් එක්ක කරගෙන යන පිරිමි ළමයෙක්. ඇයි? දැන් මට මුදල් නැහැනේ. මුදල් පරිහරණය කරොත් ඇවතක් වෙනවනේ. එතකොට මේ මුදල් ගන්න කවුරු හරි කොල්ලෙක් එක්ක කරගෙන යනවා කැපකරුවෙක්. එයාට කියන කැපකරු කියලා. කැපකරු පුතෙක්. මේ කැපකරු පුතා මගේ සීට් එකේ වාඩි වෙලා යනකොට සමහර අය අපි දිහාත් බලනවා වැරදියට. සමහර අය මේ මූණු වලින් තේරෙනවා අපි දිහා බලන්නෙත් වපරැහෙන්. ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අපිට මුළු ලෝකයටම මේ හන්නගලා පෝස්ටරයක් ගහගෙන යන්න පුළුවන්ද මම සිල් රකින්න කෙනෙක් තේරෙනවද මං කාමයේ වර්ධව හැසිරීම තියා මං අඩුම ගානේ මේ දුෂ්කටාපත්තියක්වත් මං කරගන්න නැතුව ඉන්න උත්සාහ කරනවා කියලා මං බෝඩ් ගහන් යන්නද? නෑ. අර එක්කෙනෙක් කරන වැරද්ද අපි දිහා බලන්නෙත් එහෙම.